සුබ දවසක් කියලා පිළිගන්න හෙල ක්ලවුඩ් YouTube channel එකට. අද මේ වීඩියෝ එකෙන් කතා කරමු Authenticator app එක support කරන්නේ නැති phone වලට කොහොමද Authenticator app extension එක use කරලා ඔයාලගේ Heroku account එක verify කරගන්නේ කියලා. මම දන්න විදිහට EZT phone වලට Umidigi කියන phone වලට Authenticator app එක support කරන්නේ නැහැ. කියන open වෙලා ඒක crash වෙලා ආයි close වෙලා යනවා. Salesforce Authenticator app එකත් ඒ විදිහටම තමයි Google Authenticator දෙකම එකම විදිහට තමයි රියක්ට් කරන්නේ. ඉතින් ඒක මට ආපු ආරංචි විදිහට මම හරියටම දන්නේ නැහැ කොහොමද කියලා. මේ වීඩියෝ එක ඔයාලා ෆලෝ කරොත් ඔයාලට පුළුවන් ඔයාලගේ Heroku account එක නිවැරදිව verify කරගන්න. ඉතින් තාම ඔයා හෙල ක්ලවුඩ් YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා අයින තියෙන notification bell icon එකත් all කරලා තියාගන්න. මුලින්ම වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරලා මෙන්න මේ Authenticator කියන එක්ස්ටෙන්ෂන් එක ඔයාගේ බ්‍රවුසර් එකට ඉන්ස්ටෝල් කරන්න ඕනේ. මේ Authenticator එක්ස්ටෙන්ෂන් එකේ link එක මම පහළ කමෙන්ට් එක පින් කරලා තියන්නම්. ඒ link එකෙන් ඇවිල්ලා මේ එක්ස්ටෙන්ෂන් එක ඔයාගේ බ්‍රවුසර් එකට ඉන්ස්ටෝල් කරගන්න. ඉන්ස්ටෝල් කරලා ඔයාලා රෙජිස්ටර් වෙද්දී Heroku account එකේ රෙජිස්ටර් වෙද්දී එතන අහනවනේ one time password කියලා. අන් ඒ one time password කියන එක උඩ ක්ලික් කරන්න. මම දැන්ට already රෙජිස්ටර් වෙලා account එක log වෙලා ඉන්නේ. ඉන්න මට පෙන්වන්න විදියක් නැහැ. මං එතකන් account settings වලට ගිහලා Authenticator එක add කරන විදිය ඔයාලට පෙන්නනවා. right ඔයා මෙතන manage Authenticator එකට ගිහිල්ලා ඔයාලටත් මේ වගේ step වගේක් තමයි එන්නේ. account එක login යද්දී ඔයාලා මුලින්ම Heroku account එකක් හදලා මෙතන one time password generator එකට click කරන්න. ඊට පස්සේ ඔයාලා install කරගත්ත extension එක උඩ click කරලා මෙතන තියෙනවා QR icon එක. ඒ QR icon එක ක්ලික් කරලා මෙන්න මේ QR එක ස්කෑන් කරගන්න. ස්කෑන් කරගන්න මම දැන්ටම මේක ස්කෑන් කරලා තියෙන නිසා තමයි ඔය වගේ error එකක් ආවේ. මේ දැන්ටම තියෙන නිසා මේක. මේ විදිහට ඔයාලා QR එක ස්කෑන් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට කෝඩ් එක මේ ඇඩ් වෙනවා. මෙන්න මේ කෝඩ් එක කොපි කරලා මෙන්න මෙතන verification code කියන තැනට paste කරලා මෙතන connect කියන එක උපන්න. එතකොට මේක connect වෙනවා. දැන් මේක මේ වුණ නැත්තේ මගේ කෝඩ් එක expire වෙලා තියෙන නිසා. ඉතින් මේ expire වෙද්දී අලුත් කෝඩ් එකක් එනවා. ඒ කෝඩ් එක දාලා මෙතන connect කරගන්න. එතකොට ඔයාලගේ account එක verify වෙනවා. මම හිතනවා මම කියපු දේ ඔයාලට පැහැදිලි ඇති කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලට Heroku account එක නිවැරදිව verify කරගන්න පුළුවන් Authenticator app support කරන්න නැති phone තියෙන කට්ටියට. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ like කරන්න, comment කරන්න, share කරන්න. මතක ඇතුව හෙල ක්ලවුඩ් YouTube channel එක subscribe කරන්න. අපි 1k ගහන්න දැන් ගොඩක් ආසන්නයි. subscribe 20ක් වගේ තමයි අඩුයි. එහෙනම් දැන්ම subscribe කරන්න.